ආයුබෝවන් දූ දරුවෝ සියලු දෙනාටම ඔබේ අනිවාර්ය විෂය ඉංග්‍රීසි විෂයට අදාළව ඔබට assignment එකක් කරන්නට ලබා දීලා තිබෙනවා. විනාඩි 2-3ක වගේ වීඩියෝ එකක් කරලා අප්ලෝඩ් කරන්නට තිබෙනවා 2025 මාර්තු 31 වෙනි දිනට කලින්. මේ වීඩියෝ එකේ ධාරිතාවයේ විදිහට උපරිම ධාරිතාව විදිහට මෙගාබයිට් 5ක වගේ ධාරිතාවකින් යුතුව තමයි වීඩියෝ එක අප්ලෝඩ් කරන්න කියලා තිබෙන්නේ ඔබට. ගොඩක් දුරට විනාඩි 2-3ක වගේ වීඩියෝ එකක් ස්මාර්ට් ෆෝන් එකකින් අරගත්තාම ඒක මෙගාබයිට් 30 40 සමහරට 100 200 වගේ ප්‍රමාණයකින් ධාරිතාවකින් යුතුව තමයි රෙකෝඩ් වෙන්නේ. ඒක ගොඩක් දුරට දරුවන්ට ගැටලුවක් තියෙනවා මෙගාබයිට් 5කට වගේ කොහොමද මේ වීඩියෝ එක කන්වර්ට් කරගන්නේ? ධාරිතාවය අඩු කරගන්නත් ඕන, ක්වොලිටිය ඩ්‍රොප් නොවෙන්නත් ඕන. ඉතින් ඒක පහසෙන්ම ඔබට කරගන්නට පුළුවන් පුතේ. ඔබ මෙන්න මේ වෙබ් එකට පිවිසිලා මේ සඳහා ඔබ කරන්නට ඕන මුලින්ම Google එකට ගිහිල්ලා online video composer මේ විදිහට type කරන්න. online video composer මේ විදිහට ඔබ type කරන්නට ඕන. type කරලා ඔබ search කරන්නට ඕන. search කරාට පස්සේ මේ විදිහට web කිහිපයක්ම එනවා. මේ එන web අතර මෙතන උඩම ඔබට පේනවා video to edit.com කියන web අඩවිය. මේ web අඩවිය අතර video to edit.com මෙන්න මේ web අඩවියට තමයි ඔබ පිවිසෙන්නට ඕන. මෙතන ක්ලික් කරාම ඔබ මේ විදිහට web අඩවියට පිවිසෙනවා. අපිට මේ වෙබ් එකට ගියාට පස්සේ පුතේ ඔබට මේ විදිහට ලොගින් ඕන නම් අවශ්‍ය නම් මේ වෙබ් එකට ලොග් වෙන්නට පුළුවන්. එහෙම අවශ්‍යම නැහැ. ඔබට ඊටාමන්ම පහසුවෙන් මෙන්න මෙතන තිබෙනවා compress video කියන එක. මෙන්න මේ compress video කියන එක ක්ලික් කරාම ඔබ මේ විදිහට වෙබ් අඩවියේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. මෙතන තිබෙනවා ඔබට අවශ්‍ය වීඩියෝ ෆයිල් එක තෝරන්න. ඔබට මේ සඳහා ක්‍රම දෙකක් අනුගමනය කරන්න පුළුවන්. කෙලින්ම වීඩියෝ ෆයිල් එක ඩ්‍රොප් කරලා අතහැරලා දාන්නට පුළුවන්. මෙතන එහෙම නැත්නම් මෙතන ක්ලික් කරලා මේ විදිහට ඔබ අරගෙන යන ඔබ වීඩියෝ ගැලරි එකට ඒකෙන් ඔබ කන්වර්ට් කරගන්න ඕන වීඩියෝ එක මේ විදිහට ක්ලික් කරලා ඕපන් කරලා දුන්නාට පස්සේ මේ විදිහට පහලින් පෙන්නනවා මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. ඔබට පේනවා ඇති මෙතන පහලින් මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා පෙන්නනවා. ඊට පස්සේ මෙතන කම්ප්ලීට් වුණාට පස්සේ මේ විදිහට පෙන්නනවා මේ ඔබේ වීඩියෝ එක අප්ලෝඩ් කරගෙන ඉවරයි. ඊට පස්සේ පහලට ගිහින් පුතේ ඔබට මෙන්න මෙතනින් අදාළ සැකසුම් සකස් කරන්න පුළුවන් සෙටින්ග් සකස් කරන්න පුළුවන්. මෙතන ටාගට් ෆෝමැට් එක විදිහට MP4 දීලා මෙතන ඔබට මෙගාබයිට් ප්‍රමාණය අවශ්‍ය මෙගාබයිට් ප්‍රමාණය සකස් කරන්න පුළුවන්. ඔබ මෙතන මෙගාබයිට් 5 නෙවෙයි ගොඩක් දුරට 4.5 වගේ දුන්නා නම් ඔබේ වීඩියෝ එක මේ ප්‍රමාණයට සකස් කරලා දෙනවා. ඊළඟට මෙතන ස්ටාර්ට් කියලා තියෙනවා. ස්ටාර්ට් ක්ලික් කරාට පස්සේ මේ වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. තියෙන වීඩියෝ එක කන්වර්ට් වෙන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට. කන්වර්ට් වුණාට පස්සේ පුතේ දැන් වීඩියෝ එක කන්වර්ට් වෙලා ඉවරයි. මෙතන වැටෙන ඔබේ වීඩියෝ එකේ ධාරිතාවය මෙගාබයිට් 3.86 කියලා වෙනවා. ඊළඟට මෙතන තියෙන ඩවුන්ලෝඩ්. මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන එක උඩ ක්ලික් කරාම ඔබේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නවා මේ විදිහට. ඔබ සකස් කරගත්ත වීඩියෝ එක ඩවුන්ලෝඩ් වෙනවා. අපිට ඔබ ඩවුන්ලෝඩ් මැනේජර් එකක් දාලා තියෙනවා මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඔබ ඩවුන්ලෝඩ් කරන වීඩියෝ එක මෙතන පෙන්නනවා ඔබේ ගැලරි එකේ. ඩවුන්ලෝඩ් ගැලරි එකට ගිහිල්ලා ඔබට මේ වීඩියෝ එක ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ පුතේ ඔබට මෙතනින් ඔබේ වීඩියෝ එක වෙනස්කම් කරගන්න අවශ්‍ය නම් මෙන්න මෙතනට ගිහිල්ලා මේ all tool වලට ගිහිල්ලා මෙතන තියෙනවා ඔබේ වීඩියෝ එක එඩිට් කරගන්න ඕන නම් තව ඔබේ වීඩියෝ එකේ ධාරිතාවය තවත් වැඩි කියලා හිතෙනවා නම් ඒක අඩු කරගන්න මෙන්න මේ tool වලට ගිහිල්ලා හැකියාවක් තියෙනවා. මෙතන වීඩියෝ එක කපන්න පුළුවන්. ඔබේ වීඩියෝ එකේ දෙපැත්තේ ප්‍රමාණය වැඩි වගේ නම් ඒ ටික පාව මෙතන වීඩියෝ කටර් කියන මෙන්න මේ tool වලට ගිහිල්ලා මේ හැම දෙයක්ම ඔබට කරගන්න පුළුවන්කම තියෙනවා. හරි ඊළඟට ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔබ සකස් කරගත්ත වීඩියෝ එක ඔබ රෙකෝඩ් කරගත්ත වීඩියෝ එක ඔබේ වෙබ් අඩවියට අපි විශ්වවිද්‍යාලේ ඔබේ ගිණුමට අදාළ වෙබ් අඩවියට අප්ලෝඩ් කරන්න කියන එක.